අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. ඒ තමයි සාර්ථකත්වය සහ මනස අතර තියෙන සම්බන්ධය ගැන. මම ඔයාගෙන් මෙන්න මෙහෙම චූටි ප්‍රශ්නයක් අහන්නම්. සමහර අය එයාලගේ සිහින සැබෑ කරගන්න ඉස්සරහට යද්දී සමහර අය ඔයා දකිනවා නේද එයාලගේ හීන අත්හරිනවා. ඔයා කවදද හරි කල්පනා කරලා තියෙනවද එහෙම වෙන්නේ ඇයි කියලා? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් අනිවාර්යෙන් මේ වීඩියෝ එක අවසානය වෙනකන් ඔයා බලාගෙන හිටියොත් ඔයාට අනිවාර්යෙන් හම්බ වෙනවා. සාර්ථකත්වය ආරම්භ වෙන්නේ ඔබේ මනසින්. මෙහෙම කිව්වම ඔයා කල්පනා කරයි මොකක්ද මේ කිව්වේ කියලා. ඇත්තටම සාර්ථකත්වය කියලා කියන්නේ මොකක්ද? ඒක වාසනාවද? එහෙමත් නැත්නම් දක්ෂතාවයක්ද? එහෙමත් නැත්නම් මොකක් හරි විදිහේ ආශ්චර්යයක්ද? නැහැ. ඔයා දන්නවද සාර්ථකත්වය කියලා කියන්නේ මානසිකත්වයක් කියලා. මෙන්න මේ මානසිකත්වය නිසා තමයි අපේ ජීවිත මේ තාක් දුරට වෙනස් වෙන්නේ. සාර්ථකත්වය ආරම්භ වෙන්නේ යථාර්ථයට කලින් අපේ මනසින්. මම අන්න ඒකට පුංචි උදාහරණයක් ඔයාලට මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්. එක්තරා පාසලක ශිෂ්‍යාවන් දෙදෙනෙක් ඉන්නවා. එයින් එක් ශිෂ්‍යාවක් සාර්ථකත්වය කියලා දකින්නේ දක්ෂතාවයට අමතරව මහන්සි වෙලා වැඩ කටයුතු කිරීම. ඒ නිසා අය බොහොම මහන්සියෙන් සහ උනන්දුවෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම තවත් ශිෂ්‍යාවක් ඉන්නවා. ඇය හිතන විදිහට සාර්ථකත්වය කියලා කියන්නේ දක්ෂතාවය. ඇයට දක්ෂතාවය නොමැති නිසා ඇය විශ්වාස කරනවා ඇයට සාර්ථක විය නොහැකි බව. ඔබට තේරෙනවා ඇති මෙන්න මේ ශිෂ්‍යාවන් දෙදෙනා සතුව තියෙන්නේ මානසිකත්වයන් දෙකක්. පළමු ශිෂ්‍යයා සතුව තියෙන්නේ වර්ධන මානසිකත්වයක්. දෙවන ශිෂ්‍යයා සතුව තියෙන්නේ ස්ථිර මානසිකත්වයක්. ඒක නිසා දෙවන ශිෂ්‍යයා හැම වෙලේම කල්පනා කරනවා ඇයට කිසිවක් කරන්නට බැරි බව. ඔබට තේරෙනවා ඇති මෙම ශිෂ්‍යයන් දෙදෙනාගෙන් අවසාන ගමනාන්තයේදී සාර්ථකත්වයට පත්වෙන්නේ මොන ශිෂ්‍යාවද කියලා. ඉතින් ඔබට තේරෙනවා නේද සාර්ථකත්වයේ පිටිපස තියෙන ප්‍රබලම අවිය තමයි මානසිකත්වය කියලා. හොඳයි, අපි දැන් බලමු සාර්ථක මානසිකත්වයක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා. මම මේ සාර්ථක මානසිකත්වයකට ගමන් කරන මාර්ගය කරුණු තුනකින් ඔබට පැහැදිලි කරන්නම්. ඒකෙදි පළවෙනි කාරණාව තමයි ඔබ ගැන ලබන විශ්වාසය. ඔබ ගැන කොයිතරම් දුරට විශ්වාස කරනවද ඔබට සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. ඔබව විශ්වාස කරමින් ඔබේ ගමන ආරම්භ කරනවා නම් ඔබට අනිවාර්යෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. දෙවැනි කාරණාව තමයි අසාර්ථක වීම වලින් ජීවිතය නැවත සකස් කර ගැනීම. අසාර්ථක වීම, පරාජය වීම යනු ඔබේ ජීවිතයේ අවසානය නොවන බව ඔබ දැනගන්න ඕන. අසාර්ථක වීම, පරාජය වීම වලින් අනතුරුව ඔබ තවත් ශක්තිමත්ව සහ සාර්ථක මිනිසෙක් බවට පත්වන බව ඔබ දැනගත යුතුයි. දෙවැනි කාරණාව තමයි ධනාත්මක මානසිකත්වය. ඔබට කොයිතරම් දුරට පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තියෙනවාද නැද්ද යන කාරණාව ඔබේ සාර්ථකත්වය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක්. ඔබ කොතරම් දුරට සාර්ථක ධනාත්මක මානසිකත්වයකින් සිටිනවාද ඔබට අනිවාර්යෙන්ම සාර්ථකත්වය ළඟා කරගන්න හැකියි. ඉතින් ඔයා දන්නවද සාර්ථකත්වය තියෙන්නේ කුසලතාව හෝ වාසනාව මත පමණක්ම නෙවෙයි. ඒක විශ්වාසය, උනන්දුව, කිසිවිටකක් නොහැරීම යන සියල්ලේම එකතුවක්. ඔයා දැන් එහෙනම් ඔයාගේ මනස වෙනස් කරගන්න සූදානම් නේද? ඕනම් අනිවාර්යෙන් අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා. මම හිතනවා මුලින්ම මං අහපු මේ ප්‍රශ්නෙට ඉතාම හොඳ පිළිතුරක් ඔබට දැන් ලැබිලා තියෙන්නේ කියලා. හොඳට මතක තියාගන්න. ඔයාගේ මනස ගොඩාක් බලවත් දෙයක්. ඒක ධනාත්මක සිතුවිලි වලින් පුරවන තරමට ඔයාගේ ජීවිතේ හරි ලස්සනට වෙනස් වෙන්න පටන් ගන්නවා. එහෙනම් සුබ දවසක්.